ලැන්ටි කොහමද බං කොහෙද යන්නේ මොකද බං උඹට වෙලා තියෙන්නේ උඹට බන්ටි වඳුරන්න බැරිද ලැන්ටි මම බන්ටි බං උඹේ පරණ යාළුවා මම මේ බැලුව ඔබට තාමත් යකා වැහිලාද කියලා. කොහෙ ඉතින්? දීපං. උඹ තාමත් බය වෙලාද? ඉතින් ලැන්ටි පත්තර කන්තරුවෙන් අසුනාට පස්සේ උඹ දැන් වෙන කොහෙවත් වැඩ කරනවද? එක තැනක කියලා නැහැ. පත්තර කීපයක ෆ්‍රීලාන්ස් වැඩ කරනවා. ඒක හොඳයි. දැන් කොහොමද උඹේ පෞල් ජීවිතේ? හොඳයි. හොඳින් ඉන්නවා. මට තේරෙනවා උඹටත් මගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙන විත්තේනේ. මාත් දැන් හොඳින් ඉන්නවා බං ටිකිරිත් එක්ක. ඒ යසනිත් එක්ක ඔබ තාම ඉන්නවා? ඔහු දැන් පුරුදු වෙලා ගානකුත් නැහැ. අපිට දැන් පොඩි එකෙකුත් ඉන්නවනේ. උන්ට තියෙන ගතිගුණ හොඳයි බං අපේ සමහර ගෑනුන්ට තියෙන ගතිගුණ වලට වැඩි. ලැන්ටි. උඹ ඔය ඔක්කොම අමතක කරලා දවසක වරෙන් අපේ ගෙදර. උඹ දැක්කම ටිකිරිත් ආස වෙයි. කොහොමද උඹේ ගෑණි? උඹට හොඳට සලකනවද? හොඳයි. ආපෝ. හොඳට සලකනවා. කොහමද? දරු පැටව එහෙමත් ඉන්නවද? දරු පැටව. දරු පැටව නෙවෙයි උන් යස්ස පැටව. අපේ ළමයින්ට නම් ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැහැ. මාත් මොකුත් කියන්නේ නැහැ. ඒ උනාට ඉතින් ඉගෙන ගන්න නැතුව අද රටේ මොකුත් කරන්න බෑනේ ලැන්ටි. උන් ඡන්දේ පාර්ලිමේන්තුවට යනවලු. හා. ඇත්තද? ෂ. මොකද බන්ටි? ඔය ඉන්නේ අක්කු තමයි. නෑ. උන් යකු නෙවෙයි. ඒ උනාට ලැන්ටි ඔන්න උන් එනවා දුවමු. උන් යකු. දුවපන්. බන්ටි! බන්ටි! යකු දීපන්. කොයිතරම් අපි මේ දුවන්නේ? කවුද උන්? තමයි එදා සල්ලි මං කොල්ල කෑවේ. මං පිටුර ගත්තේ. දුවමු. ඉතින් මම මොකටද දුවන්නේ? ලැන්ටි මෙතන කරමු.